ඔබ දන්නවද මේ සිදුවීම ගැන? ප්‍රංශයත් ඒ වගේම ඇමරිකාවත් මිත්‍රත්වයේ සංකේත කරන උස් අඩි 100කටත් වඩා උස ටොන් 225කටත් වඩා බර ලිබර්ටි ප්‍රතිමා අනුරුවක් කඩා වැටුණා කියලා. එයට හේතු වුණේ අධික සුළං තත්ත්වය. ඉතින් පැයට කිලෝමීටර් 90කටත් වඩා වැඩි වේගයකින් සුළං තත්ත්වය ආපු නිසා තමයි ප්‍රතිමාවේ පද්ම කොටස ඉතුරු වෙලා ප්‍රතිමා කොටසට සුළඟෙන් හානි වුණේ. ඔබ දන්නවද මේ ප්‍රතිමාව ප්‍රංශය විසින් ඇමරිකාවට ලබා දුන් තිළිණයක් කියලා? ඒ වගේම ඉතිහාසයේ සඳහන් වෙනවා ඇමරිකාවට නිදහස ලැබුණු දිනය වෙනුවෙන්ද මෙම ප්‍රතිමාව ප්‍රංශය විසින් ලබා දුන්නා කියලා. මෙය 1886 ඔක්තෝබර් 28 ලිබර්ටි අයිලන්ඩ් නිව්යෝක් හාබර් කියන ප්‍රදේශයේ තමයි විවෘත කරලා තියෙන්නේ. ඒ ෆෙඩරික් ඕගස්ට් යන ප්‍රතිමා ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දක් බවද සඳහන් වෙනවා. ඒ වගේම මෙය තඹ වර්ණයෙන් යුක්ත වුණත් ඔබට අපිට පෙනෙන්නේ හරිත වර්ණයෙන්. එහෙමත් නැත්නම් කොළ පාටින්. ප්‍රතිමාවෙන් නිදහස බලාපොරොත්තු වගේම ප්‍රතිමාවේ උඩ කොටසෙහි ඔටුන්නෙන් ලෝකයේ මහද්වීප 7 සහ සාගර 7 නිරූපණය කරනවා. ඇමරිකාවට පැමිණෙන ඕනෑම කෙනෙකුට පළමුවෙන්ම දිස්වන්නේ මේ ලිබර්ටි ප්‍රතිමාව නිසාම ඇමරිකානුවන් එයින් අදහස් කරන්නේ නිදහස සහ මානව අයිතිවාසිකම් කියන දේ ඔවුන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන වගයි.